ප්‍රොෆිට් කාඩ්ඩක්කින්ද බොරුකාරයක් කලා නින්නේ මේ ප්‍රොෆිට් කාඩ්ඩේ හැදෙන විදිහ ගැන ගොඩක් අයට අයිඩිය එකක් නෑ. අපි අද බලමු හරියට බයිනන්ස් එකේ කොහොමද ප්‍රොෆිට් කාඩ්ඩක් හැදෙන්නේ කියලා. ඉස්සල්ලාම ලාස් ප්‍රයිස් එකෙන් එන්ඩ් ප්‍රයිස් එක අඩු කරගන්න ඕනේ. ඒක අපි ආන්සර් ඒ විදිහට ගමු. ඊට පස්සේ ලාස් ප්‍රයිස් එක ලිවරේජ් එකෙන් බෙදා ගන්න ඕනේ. ඒක ආන්සර් B. ඊට පස්සේ ආන්සර් A එක ආන්සර් B එකෙන් බෙදලා ගුණ කරන්න ඕන 100. එතකොට එනවා ප්‍රොෆිට් කාඩ් එක. අපි මේ ඉලක්කම් ටිකක් දාලා බලමු. මෙව මේ කලින් ලියාගෙන හදන්නේ නැත්නම් එකපාර මෙහෙම මට අඩු කරන්න බෑ. ආයේ ලාස් ප්‍රයිස් එක ලිවරේජ් එකෙන් බෙදාගමු. ඒක නම් බලාගෙන නෙමෙයි හැදුවේ. 10න් බෙදන්න දන්නවා. දැන් අපිට ආන්සර් A එකත් ඇවිල්ලා තිනවා, ආන්සර් B එකත් ඇවිල්ලා තිනවා. අපි ඊටු ටිකත් කරලා බලමු. ගුණ කිරීම 100 සමානයි ප්‍රොෆිට් කාඩ් එකේ ඉලක්කම. මේ මාකට් ප්‍රයිස් මත පදනම්ම ප්‍රොෆිට් කාඩ් එක කැල්කුලේට් වෙන විදිය. බයිනන්ස් එකේ ඇත්තටම පෙන්වන්නේ මෙන්න මේ විදියට. එහෙම නැතුව ඔයාලා කැල්කුලේට් කරන්නේ එන්ඩ් ප්‍රයිස් එක මත පදනම්ම. ඒ විදියත් හරි, මේ විදියත් හරි. මේ ප්‍රොෆිට් කාඩ් එක තමයි මම ෂෙයා කරලා තිබ්බේ. දැන් ඔයාලට තේරෙනවා බයිනන්ස් එකේ ඩිෆෝල්ට් ප්‍රොෆිට් කාඩ් එකක් කැල්කුලේට් වෙන විදිය. දැන් පේනවනේ මම බොරුවක් කියලා නැහැ. මේ එච්චර යටින් එන්ට්‍රි එකක් කරගත්තු ට්‍රේඩ් එකක් තියෙනවා නම් ඔයාලගේ මේ වෙද්දි රන් වෙන ඕල් ටයිම් හයි එකෙන් ක්ලෝස් කරගත්තු ට්‍රේඩ් එකක් තියෙනවා නම් ස්ක්‍රීන්ෂොට් එකක් කමෙන්ට් කරන්න.